අද අපි ක්‍රීම් ඇකඩමි ඔස්සේ කතා කරමු කලින් වීඩියෝවේ දිගුවක් විදිහට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය කියන සංකල්පයේ අඩංගු පෞරුෂ ව්‍යුහය පිළිබඳව. පෞරුෂ ව්‍යුහය ගැන කතා කරනකොට ඔහු ඒ කොටස් තුනකට බෙදලා දක්වනවා. ඒ තමයි ඉඩ් දලසිත, ඊගෝ පහන්සිත, සුපර් ඊගෝ සුපහන් සිත. ඔබට පේනවා මේක හඳුන්වනවා ඉට් කියන එක දලසිත කියන්නේ පෞරුෂයේ ජීව විද්‍යාත්මක පදනම විදියටත් ඊගෝ නැත්තම් පහන්සිත කියලා කියන්නේ පුද්ගල පෞරුෂයේ මනෝවිද්‍යාත්මක පදනම විදිහටත් සුපර් ඊගෝ සුපහන්සිත කියලා කියන්නේ සමාජ සංස්කෘතික පදනම විදිහටත් හඳුන්වනවා. මේ පින්තූර තුනට අපි අපේ අවධානය යොමු කරමු. ඉට් වනචාරී තිරිසන් සතෙක්ගේ ස්වරූපයක් පෙන්වුම් කරනවා. ඒ කියන්නේ පරිණත නැහැ. අපි දන්නවා සතෙක් තමන්ගේ ප්‍රේරණයන් මුදා හරිනකොට තැනක් නොතැනක් වෙලාවක් කලාවක් මේ කිසි දෙයක් වැදගත් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට බල්ලෙකුට පාරේ යනකොට එයාට ලිංගික චර්යාවක් කරන්න සිතුනොත් කිසිම දෙයක් හිතන්නේ පතන්නේ නැහැ. ඒ ලැබුණු අවස්ථාවෙම ඒක ඉටු කරගන්නවා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අනුව ඉට් කියලා කියන්නේ තමන්ගේ හිතට දැනෙන දෙයක් ඒ දැනුණු සැනින්ම ඉටු කරගන්න උත්සාහ කරන ස්වභාවය. අපි කියනවා මේක පරිණත නෑ. ඒ වගේම මේක හැම වෙලේම ගත්තොත් තමන්ගේ ආශයන් තෘප්තිමත් කරන්නම උත්සාහ කරනවා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා ළමයෙක් ඉපදෙනකොට ඉට් ගුලියක් කියලා. තේරුමක් නෑ, නොතේරුම්කමයි, නොමේරූ මනස කියන එක. හැබැයි අපි මේ දෙවෙනි පින්තූරය ගත්තාම ඊගෝ අපිට පේනවා ටිකක් පිළිවෙලකට ඉන්නවා වගේ ගතියක්. සුපර් ඊගෝ ඒක ඕනවටත් වඩා පිළිවෙල ගතියක් අපිට පේනවා. මොකද්ද මේ ඊගෝ සහ සුපර් ඊගෝ අතර තියෙන වෙනස? සුපර් ඊගෝ කියලා කියන්නේ අපිට සමහර වෙලාවට යම් දෙයක් කරන්න ඕන වුණා වුණත් අපේ හැසිරීම් වල සමහර වෙලාවට ඒක ගැළපෙන්නේ නැති ස්වභාවයක් ඕනවටත් වඩා හිතන ස්වභාවයක් තියෙන්න පුළුවන්. හැබැයි සුපර් ඊගෝ කියන්නේ හැම අවස්ථාවකදීම හොඳ වෙන හෝ නරක වෙන හෝ එකක් නොවෙන්නත් පුළුවන්. මම මෙහෙම ගත්තොත් බුදුරජාණන් වහන්සේ, ජේසුස් වහන්සේ, අල්ලාහ් නබිතුමා වගේ මේ ලෝකේ පහළ වෙච්ච ප්‍රබුද්ධ චරිත ඉන්නවා. ඔවුන් මේ ලෝකේ අනිත් අයටත් නිවන් මඟ හෝ වෙනත් ස්වර්ගය හෝ වේවා වෙනත් ආගමික දර්ශනයන් මුවාවෙන් පුජ්‍යලයන්ට තමන්ගේ ජීවිතයේ අවසානයට යන්න මඟ පෙන්නනවා. ඒ අසහාය පෞරුෂවලට අපිට ලං වෙන්නවත් බැරි තරම්. ඒකත් එක්තරා ආකාරයක සුපර් ඊගෝ තමයි. හැබැයි අපි සමාජයක් තුළ ජීවත් වෙනකොට අපිට හමු වෙනවා විවිධ චරිත. සමහර පුජ්‍යලයෝ ආයතනික ප්‍රධානියෙක් ගත්තොත් සමහර පුජ්‍යලයෝ නීතිය විතරමයි. එතනින් එහාට දෙයක් හිතන්නෙම නැහැ. කොච්චර මානුෂීයව බලන්න ඕන කාරණාවකදී වුණත් එයාගේ නීති පොතේ තියෙන්නේ, එයාගේ නීතිවලට හෝ රෙගුලාසි වලට අනුව තියෙන්නේ යම් දෙයක් විය යුතුයි කියලාම නම් ඒ දේ අනිවාර්යෙන්ම එයා බලාපොරොත්තු වෙනවා. අපි හිතමු උදාහරණයක් විදිහට ඔබ හෙට දවසේ මට පැවරුමක් බාර දෙන්න ඕන. හැබැයි ඔබට නොසිතූ විදිහට කරදරයකට අනතුරකට එහෙම නැත්නම් ඔබේ පවුලේ අයෙකුගේ වියෝවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවකදී මට කියන්න බෑ නෑ ඔබ ඒක හෙටම මට ලබා දිය යුතුයි කියලා. නමුත් සමහර අය ඉන්නවා මේ සුපර් ඊගෝ මානසික තත්ත්වයන් තිබුණාම මේ වගේ නීති රීති රෙගුලාසි ක්‍රියාත්මක කරනකොට ඒව ඕනමට වඩා අසහාය විදිහට අපි කියන්නේ ඕනමටත් වඩා හිතන අය. ඒ වගේම මේ සුපර් ඊගෝ කියන తত্ত্বය සමහර ආගමික නිකායන් වල ඒ වගේම වෙනත් මතවාදයන් වල එල්බගෙන සිටීමේ මානසික තත්ත්වයන් වල තියෙන ගැටලු සහගත තත්ත්වයනුත් පෙන්වුම් කරනවා. ඒ කියන්නේ මේ වගේ අය අහංභාවයේ උපරිහම්භාවයේ මෙන්න මේ වගේ Tamanගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීම, Taman අදහන දෙයක් දිවිහිමියෙන් ඉටු කිරීමට බැඳී සිටීම වැනි අවස්ථාත් අපිට හඳුන ගන්න පුළුවන්. තාමත් ඉන්දියාව වගේ රටවල් වල නිගණ්ඨනාත පුත්‍ර කියලා ගෝත්‍රයක් ඉන්නවා. ඒගොල්ලෝ ඇඳුම් අඳින්නේ නැහැ.
ඇඳුම් අඳින්න නැති වෙන්න හේතුව තමයි ඒගොල්ලෝ හිතනවා ඒකත් හොඳ නැහැයි කියලා. හැබැයි අපි දන්නවා ඇඳුම් අඳින්නේ අපේ සිරුර ආරක්ෂා කරගන්න, ඊළඟට අපේ අලංකාරය සඳහා වෙන්න පුළුවන්, ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. නමුත් ඒකත් අකපැයි කියන තරමටම ඒගොල්ලෝ ආගමික නිකායත් එක්ක බද්ධ වෙලා ඉන්නවා. මෙන්න මේක තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නේ පෞරුෂත්වයේ පිළිබඳව ඇතිවෙන ව්‍යුහය නැත්තම් පෞරුෂ ව්‍යුහයේ විදියට හඳුන්වන්නේ මෙන්න මේ තුන. එතකොට මේ தත්වයන් වලට පුජ්‍යලයෝ යොමු වන්නේ දැන් අපි උදාහරණයක් ගත්තම ඊගෝ කියලා කියන්නේ ඇත්තටම අර දලසිත කියන එක පාලනය කිරීමේ හැකියාවක් තියෙන සිත. ඒ කියන්නේ අපිට ලිංගික චර්යාව හෝ වේවා වෙන කුමන හෝ ආශයක් ඇති වුණාම එය ඒ මොහොතේම ඉටු කරගන්නේ නැතුව තැන නොතැන බලලා ඒකට කාලය අවකාශය සමාජ සංස්කෘතික වටපිටාව බලලා ඒ චර්යාවන් මුදා හරින්න කටයුතු කරන එක. ඒතකොට අපිට පේනවා මේ ඊට් ඊගෝ සුපර් ඊගෝ කියන තුන හැදෙන්නේ කොහොමද? මේ තුන හැදෙන්නෙම පෞරුෂය. ඒ තුනෙන් තීරණය වෙන්නේ පුද්ගලයෙක්ගේ පෞරුෂය. එතකොට කෙනෙක් තමන්ගේ හිතට දැනෙන ආශයන් දැනුණු පමණින් ඒවා මුදා හරිනවද? එහෙම නැත්නම් ඒවා සමාජයට ගැළපෙන විදිහට, ඒ සමාජ සංස්කෘතික රාමුවලට ගැළපෙන විදිහට මුදා හරිනවද? එහෙම නැත්නම් ඒවත් එක්ක ඊටා අන්තවාදී විදිහට හිතලා, හිතත් එක්ක ලොකු ගැටුමක් ඇති කරගෙන කාන්සාමය තත්වයන් වලට, එහෙම නැත්නම් වෙනත් මානසික රෝගී තත්වයන් වලට ගොදුරු වෙනවද කියන එක තීරණය වෙන්නේ අපි කුඩා කාලේ ඉඳලා ලබන සමාජානුයෝජනයේ ප්‍රතිඵලයක් විදිහට. අපි දකිනවා සමහර අපරාධකරුවන් ඔහුට හෝ ඇයට ඇති වුණු ඔහුට ඇති වුණු ඇතැම් විට ලිංගික ආශය නිසා ස්ත්‍රී දූෂණයන් දැකපු පමණින් තමන්ගේ දරුවෙක්ව එහෙම නැත්නම් තමන්ට නොගැලපෙන ආකාරයේ අපරාධකාරී චර්යාවන් වලට යොමු වෙන අවස්ථා. ඔවුන්ව පාලනය කර ගැනීමට හැකියාවක් නැතිකම. අනිත් පැත්තෙන් ගත්තාම ඒක එක පැත්තකින් තිරිසන් වනචාරී යුගයකට යාමක් හා සමානයි. ඒ නිසා තමයි හැම වෙලාවෙම අපි ඊළඟ වීඩියෝ වලින් කතා කරන්න බලාපොරොත්තු වෙන සංරක්ෂණ ප්‍රයෝග. ඊට් ඊගෝ සුපර් ඊගෝ මේවා අතර තුලනය ඇති කරවනු ලබන යම් යම් ක්‍රියාකාරකම් මාලාවක් අවිඥානිකව අප තුල ඇති වෙනවා. අපි කතා කරමු ඒවත් සංරක්ෂණ ප්‍රයෝගයටදී අපි අපේ හිත ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරන ඒ බොරු උපක්‍රමයන් මොනවද කියන එක. මේවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නේ අවිඥානිකව ඇති වෙන්නේ යථාර්ථවාදී නෑ. හැබැයි කාංසාවෙන් හිත ආරක්ෂා කරනවා කියලා. එතකොට ඒ කාංසාවෙන් හිත ආරක්ෂා කරන සංරක්ෂණ ප්‍රයෝග කරන්නේත් මෙන්න මේ ඊට් සුපර් ඊගෝ අතර තියෙන තුලනය ඇති කරන එක පහන් සිත මගින්. එහෙම නැත්නම් ඊගෝ මගින්. එතකොට අපිට පේනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඊට් ඊගෝ සුපර් ඊගෝ යනුවෙන් නම් කරලා පෞරුෂ ව්‍යුහය පිළිබඳ විස්තර කරලා තියෙනවා. මේ පෞරුෂ ව්‍යුහයන් ගොඩනැගීමේදී ඔහු විසින් ඉදිරිපත් කරන ලද මනෝලිංගික සංවර්ධන අවදීන් වල ඇතිවන බලපෑමත් සුළුපටු නොවේ. අපි ඊළඟ වීඩියෝවෙන් අහමු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කතා කරපු මනෝලිංගික සංවර්ධන අවදීන් මොනවාද කියන එක පිළිබඳව ක්‍රීම් ඇකඩමි ඔස්සේ.